හායි ඉතින් කොහොමද ඔයගලන්ට මං හිතනවා ඔයගොල්ලෝ ඔක්කොමලම හොඳින් ඇති කියලා. ඒ වගේම මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ අපේ කලින් එපිසෝඩ් එකත් බලලා ඇති කියලා. ඉතින් අපි කලින් එපිසෝඩ් එකේ කතා කරා කම්මැලිකම ගැන. ඉතින් මං හිතන්නේ ඔයගලන්ට මතක ඇති කම්මැලිකම ගැන කතා කරන්න මාත් එක්ක කම්මැලිකමට විශේෂඥයෝ දෙන්නෙක් එකතු වෙලා හිටියා. ඉතින් මං හිතනවා ඔයගලන්ට ඒගොල්ලන්ම මතක ඇති කියලා. අපි අඳුනගමු එහෙනම් අපේ අෂේන්වයි යශෝදවයි. කොහොමද ඔයගලන්ට? හායි කොහොමද? හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා දෙන්නම. ඔව් හොඳින් ඉන්නවා ගොඩක්. ඉතින් කොහොමද ඔයගලන්ට ගිය සතියේ අපේ එපිසෝඩ් එක සම්බන්ධව ලැබිච්ච ප්‍රතිචාර? ගිය සතියේ එපිසෝඩ් එක නිසා ගොඩක් ලොකු ප්‍රතිචාර හම්බුනේ. ගොඩක් අය කිව්වා ඔයා කම්මැලි නේද? අපි දැක්ක ඔයාගේ මේ විදිය. ඒක තමයි ලැබිච්ච ලොකු ප්‍රතිචාර කම්මැලි කියන එක. ඒතර ආශයෙන්ට මොකද්ද ලැබිච්ච ප්‍රතිචාරය අපේ ගිය පාර එපිසෝඩ් එකෙන්? ගොඩක් ප්‍රතිචාර හම්බුණා. මේ ගොඩක් කට්ටිය හිතන් ඉඳලා තිබ්බේ මම කම්මැලිකම කියන දේ කම්මැලි නෑ කියලා. ඒ වුණාට කට්ටිය පොඩ්ඩක් ඇත්ත දැනගත්තා. මම පොඩි ප්‍රශ්නයක් අහන්න දර්ශෙන්ගෙන්. අශයෙන්ට වැඩියෙන්ම ප්‍රතිචාර හම්බුනේ ගෑනු ළමයින්ගෙන්ද පිරිමි ළමයින්ගෙන්ද? හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම එහෙම එක පාර්ශවයක් කියන්නේ දෙපැත්තෙන්ම ගොඩක් හම්බුණා. ගොඩක්ම හම්බුනේ අර ප්‍රතිචාර තමයි. අර ප්‍රතිචාර ඔයා කම්මැලි නැහැ කියලා හිතන් හිටියේ. හැබැයි දැන් ඔක්කොම දන්නවා කම්මැලි කියලා. එතකොට තව දෙයක් මම ඔයගලගෙන් ඇහුවොත් මොන වයසේ වගේ අයද ඔයගලොත් එක්ක වැඩියෙන් කතා කරේ? කියන්නේ තරුණද නැත්නම් මැදි වයසේ වගේද? කොහොමද ඔයගලන්ට හම්බ වුණේ? වැඩියෙන්ම කතා කරේ කවුද? මොන වයසේ වගේ අයද? මට ගොඩක් හම්බුනේ මගේ තරුණ යාළුවෝ ටික තමයි ගොඩක් කතා කරේ. ඊට අමතරව තව පොඩ්ඩක් අපේ අංකල් ආන්ටිලත් කතා කරලා පොඩ්ඩක් ඉස්සර ටිකක් කිව්වා. ඒ කියන්නේ කම්මැලිකම කියන එකට වයස් ભેදයක් නැහැ නේ. පොඩි ළමෙක්ට තියෙන්න පුළුවන් තරුණ වයසේ වැඩිහිටියොන්ට. යශෝදත් එක්ක කතා කරේ මොන වයසේ වගේද? ඔයාගේ වයසේ වගේ අයද? කොහොමද ප්‍රතිචාර දැක්ුවේ? ගොඩක් කලාවට මාත් එක්ක කතා කරනවා මගේ වයස අයම තමයි. ඒගොල්ලන්ටත් තියෙන ප්‍රශ්නයක් තමයි කම්මැලිකම කියන එක. කොහොමද මේකෙන් ගොඩ එන්නේ කියන එක තමයි ගොඩක් අයගේ ප්‍රශ්නේ උනේ. ඔය මටත් කතා කරපු ගොඩක් අය කිව්වේ මේ යශෝද හරියට ඒගොල්ලන්ගේ ප්‍රශ්න ටික කිව්වා කියලා. ඉතින් කියන්නේ කම්මැලිකම කියන දේ අපි හැමෝටම දැනෙන දෙයක්. හරි. ගිය පාර එපිසෝඩ් එකේ අපේ අන්තිම එපිසෝඩ් එකේ අපි කතා කරා කම්මැලිකම කියන්නේ ලෙඩක් නෙමෙයි. කම්මැලිකම කියන්නේ තත්වයක්. අපිට කරන්න හැකියාව තියෙනකොට ඒක නොකර ඉන්න එක තමයි කරන්න කිසිම උනන්දුවක් නැති වෙන එක තමයි කම්මැලිකම කියලා අපි කතා කරා. ඒක තමයි අපේ අන්තිම එපිසෝඩ් එකේ සාරාංශය. හරි නේද මම? හරි. දැන් අදත් මම ඔයගලගෙන් ප්‍රශ්න ටිකක් අහන්න. අපි ඒවලට සරල විසඳුම් දෙදී යමු. මොකද අපේ වැඩසටහනේ නම විසඳුම සරලයි නිසා. හරි. අපි අන්තිමටම නැවැත්තුවේ ගිය පාර එපිසෝඩ් එකේ අෂේන්ගෙන්. අෂේන් අපිට කතා කරා විෂන් එකක් ගැන. අෂේන්ට මතකද? ඔව්. අපිට සමහර වෙලාවට එක දිගට වැඩක් කරගෙන යන්න බැරි අපිට විෂන් එකක් නැති හින්දා. විෂන් එකක් නැති හින්දා කම්මැලිකම එනවා කියලා ඉවල අපි කතා කරා. ඉතින් එතකොට මට දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අෂේන්. අපි මේක අපි බලන අයටත් අපි මේක පැහැදිලි කරගෙන යමු. කම්මැලිකමයි විෂන් එකයි අතර තියෙන සම්බන්ධය මොකද්ද? විෂන් එකක් අපිට නැහැ කියන්නේ අපි කම්මැලිද? හැම මිනිස්සෙක්ටම විෂන් එකක් තියෙනවද? මොකක්ද මේ විෂන් එක? මම ඔයාගේ උත්තරේට එන්න ඉස්සර වෙලා මම චුට්ටක් යශෝදගෙන් අහන්න. යශෝදට තියෙනවද විෂන් එකක්? විෂන් එකක්. හැබැයි මට තේරෙන්නේ නැහැ ඒක කොහොමද කියන්නේ කියලා. මං හිතන්නේ සමහරක් වෙලාවට හිතනවා මම විෂන් එකට තමයි යන්නේ. මම මෙහෙම ඇහුවොත් යශෝදගේ දැන් යශෝද මොන හරි වැඩක් පටන් ගන්නවා. පටන් ගන්නකොට යශෝද ඒකේ අවසානයේ දැකලාද වැඩේ පටන් ගන්නෙ නැත්නම් ඔහේ දකින ට්‍රෙන්ඩ් එක කරනවද? දැන් ඔයාගේ වයසේ අයනේ. මම නම් දකින විදිහට කරලා දානවා. අය කියන්නේ මම ට්‍රෙන්ඩ් එකට ආසයි. ඒක නිසා ඒ විදිහට කරලා දානවා. අය කියන්නේ ඔයා බලන්නේ මේක ඔයාට සූට් වෙනවද නැද්ද මොකද්ද ඒව හිතන්නේ දකින්න ට්‍රෙන්ඩ් එක. දැන් අපි නිකන් කියමු දැන් ඔය අපි දැන් ට්‍රෙන්ඩ් එක දකින්නනේ චීස් කේක් හදනවා. ඒක දැක්ක ඔයා කරා. ඒ වගේ. හරි. දැන් අපි යන් අෂෙන්ගේ උත්තරේට. අෂෙන් ඊට වැඩිය චුට්ටක් වයසින් වැඩිනේ. අෂෙන් කියන බාන මට විෂන් එකයි කම්මැලිකමයි අතර තියෙන සම්බන්ධය මොකද්ද ඔයාගේ විදිහට? මම දකින්නේ මෙහෙමයි. සමහර කට්ටියට විෂන් එකක් තියෙනවා, සමහර කට්ටියට විෂන් එකක් නැති වෙන්න පුළුවන්. නමුත් විෂන් එකක් නැහැ කියන්නේ ඒකෙන් එහෙමම කියවෙන්නේ නැහැ කම්මැලි කියලා. මට චුට්ටක් මුලින්ම කියන්න ආශයෙන් විෂන් එකක් කියලා මොකක්ද?
අදහස් කරන්නේ? විෂන් එකක් කියලා මම හරිම සරලව. right. සරලවම කිව්වොත් එහෙම අපි මොකක් හරි වැඩක් පටන් ගන්නවා නම් ඒක වැඩක් පටන් ගන්න අපි කලින් කිව්වත් වගේ රිසෝසස් තියෙන්න පුළුවන්, කාලේ තියෙන්න පුළුවන්, කැමතිත් වෙන්න පුළුවන්. නමුත් ඒක අපි කරන්නම් වාලේ කරන්න එක හරි නෑ. ඒක මොකටද කරන්න කියලා දර්ශනයක් ඒ තියෙනවා. කියන්නේ යශෝදා වගේ. නෑ මං හිතනවා යශෝදත් එහෙම කිව්වට යශෝදත් ඔය ට්‍රෙන්ඩ්ස් යමවා කිව්ව මාත් අපි හැමෝම ට්‍රෙන්ඩ්ස් වලට කැමතිනේ. අපි සෝෂල් මීඩියා වල දකිනවා. නමුත් ඔය ට්‍රෙන්ඩ්ස් කරගෙන යද්දි වුණත් අපිට ඒකෙන් වුණත් අපිට දර්ශනයක් තියෙන පැත්තකට යොමු වෙන්න පුළුවන්. very good. මම සරලම උත්තරය දෙන්න. මට හැඟෙන විදිහට දර්ශනයක් එන්නේ දර්ශනයක් කියන අපේ අර කැමති දෙයක් වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක් අපි කරනකොට ඒකේ යම්කිසි කාල පරිච්ඡේදයක් ගිහිල්ලා අපිට ටාගට් එකක් තියෙනවා, ගෝල් එකක් තියෙන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ දර්ශනයක් කියන්නේ කියලා. දැන් ඔතනදී යක්කේ දර්ශනයක් තිබ්බම පළියට ඒකෙන් කියවෙන්නේ එයා කම්මැලිකම නැති කෙනෙක් කියලා. ඔව් ඒක හොඳ පොයින්ට් එක. ඉතින් දැන් ඔතනදී තමයි අර පොඩි වෙනස්කම් ටිකක් කරගෙන යන්න ඕනේ. කම්මැලිකමයි දර්ශනය අතර සම්බන්ධතාවය මම දකින්නේ මෙහෙමයි. දර්ශනයක් තියෙන කෙනෙක්ට කම්මැලිකම කියන දේ ජයග්‍රහණය කරන්න ලේසි. ඒකෙන් නෑ කියලා තේරෙන්නේ. ඒක හොඳ සරල විසඳුමක්. ඔව්. ඉතින් ඒක තමයි මට ඒකත් එක්ක තියෙන සම්බන්ධතාවය. හරි. එහෙනම් මම අෂෙන් කිව්ව එක මෙහෙම සරල කරන්න. ඒතර අෂෙන් බලන්න මං සරල කරපු විදිය හරිද කියලා. අපිට දර්ශනයක් තියෙනවනම් අපි දන්නවනම් අපි මොකක්ද කරන්නේ කියලා අපිට කම්මැලිකම එන්න පුළුවන්. හැබැයි අර විෂන් එක අපි දන්න නිසා කම්මැලිකම අපිට ජය ගන්න හරි ලේසි. හරියට. ඒක නේද ඔයා කියන්නේ හැදුවේ. එහෙනම් ඔන්න අපි ඔයගලන්ට සරල විසඳුමක් දුන්නා. ඔයාගේ දර්ශනය ඔයා කරන්නේ මොකක්ද? ඔයා කරන දේ අවසාන ප්‍රතිඵලය මොකක්ද කියන එක හැමතිස්සෙම ඔළුවේ තියාගන්න. එතකොට ඔයාට හරි ලේසි කම්මැලිකම කියන දේ ඔයාට ආවහම ඒක ජය ගන්න. එහෙනම් හරි නේද? අපි ඔන්න මේ ප්‍රශ්නේ විසඳුවා. දැන් ඊළඟට මට තියෙනවා තව ප්‍රශ්නයක්. හැබැයි මේකත් චුට්ටක් අපේ තරුණ ළමයි අතරේ තමයි මේක තියෙන්නේ වැඩි හරියක්. හැබැයි මං හිතනවා දැන් මේ මැදි වයසේ ඉන්න අයට වයසක අයටත් මේ ප්‍රශ්නේ පොඩ්ඩක් තියෙනවා කියලා. වැඩ ගොඩාක් තියෙනවා කරන්න. හරිද? වැඩ ගොඩක් තියෙනවා මේවා කරන්න ඕනේ අරවා කරන්න ඕනේ කියලා දවසේ වැඩ ගොඩක් තියෙනවා. හැබැයි ගොඩ වෙලාවකට ඒ ඔක්කොම අමතක වෙලා අවධානය යනවා මේකට. මේකට ගියාට පස්සේ නොදැනුවත්වම කම්මැලිකම එනවා. යශෝද මොකද කියන්නේ මේ ෆෝන් එකයි කම්මැලිකමයි අතරේ ඔයාට මොනවා හරි දෙයක් තියෙනවද ඔයාගේ එක්ස්පීරියන්ස් එකක් කියන්නේ? ඔව් ෆෝන් එක කියන්නේ නැතොම් බැරි දෙයක් වෙලා තියෙනවා. ඉතින් මට ඉතින් සමහරක් වෙලාවට වැඩ ගොඩක් තියෙනවා. ඒ වැඩ ගොඩක් අස්සේ අර ෆෝන් එක දැක්කම පොඩ්ඩක් ඒක ගන්න හිතෙනවා. හිතලා ඊට පස්සේ ඔක උඩ පල්ලෙහාට යද්දී අර වැඩ තියෙන සේරම ටික අමතක වෙනවා. ඔක්කොම ටික අමතක වෙලා අර ෆෝන් එකටම අවධානය යොමු කරනවා. ඉතින් අර වැඩ ටික කරෙන්නෙත් නෑ අර නිකන් ෆෝන් එකේම ඉන්නවා. ඒතර ඒක ලොකු ප්‍රශ්නයක්. බැනුම් අහලා තියෙනවද මේක හින්දා? ගොඩක් ඉතින් බැනුම් අහනවා ෆෝන් එක හින්දා. ෆෝන් එක නිසා. වැඩියෙන්ම බැනුම් අහලා තියෙන්නේ ගෙදරින්ද නැත්නම් ඔෆිස් එකේද? ඔෆිස් එකේ සාමාන්‍යයෙන් ෆෝන් පාවිච්චි කරන අඩුයි. බයට. හැබැයි ගෙදර ආවට පස්සේ නම් ෆෝන් එක ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ඒතර ගෙදර අයගෙන් බැනුම් අහනවා. වැඩ කරන්නේ නැහැ කියලා. හරි. අශේ ඔයාට මේ ප්‍රශ්නේ තියෙනවද? එහෙම නැත්නම් ඔයාට දෙන්න මොන හරි විසඳුමක් තියෙනවද මේ ප්‍රශ්නෙට? ෆෝන් එකයි කම්මැලිකමයි අතර සම්බන්ධය. මං හිතන්නේ මේ ප්‍රශ්නේ 90ක් විතර කට්ටියට තියෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ මටත් තිබිලා තියෙනවා. දැන් නැත්තරම නෑ නෙමේ. සමහරක් වෙලාවට තියෙනවා. මටත් තිබිච්ච දෙයක් තමයි මම ගොඩක් ඔය මේ ඇනිමේ කියලා තියෙනවා කාටූන්ස් ඒවා පොඩි කාලේ මම බලන් දාස මම ටී-ෂර්ට් අඳන් ඉන්නේ ඇනිමේ ටී-ෂර්ට්. ඉතින් එකක් මං කියන්න එකක් තියෙනවා වන් පීස් කියලා. ඕකේ එපිසෝඩ් 1000 ගානක් තියෙනවා. තාම ඒක යනවා. 1998 පටන් ගත්තේ. තාම යනවා. දැන් අශින්ගේ වයස 28යි. නෑ මං කියන්නේ ඒගොල්ලන්ට දැන් හොයාගන්න ලේසි කියලා. ඔව් කියන්නේ. ඉතින් අවුරුදු 28ක් තිස්සේ යන එකක් ඕක තාම යනවා. කියන්නේ ඔය පොඩි කාලේ ඉඳන් දැන් මේ වෙනකන් තාම යනවා. ඔව් ඒ කියන්නේ 1998 පටන් ගත්තේ නෑ බලන්න. නමුත් ටික කාලයක් ගියාට පස්සේ පොඩි කාලේ ඉඳන් බලන්න ගත්ත එකක් මම එක දිගට ඕක බලාගෙන ආවා.
එපිසෝඩ්ස් 500 අල්ලගෙන ආවා. දැන් 1000 ගානක් යන්නේ. ඉතින් ওই කාලේ මට තිබිච්ච දේ තමයි මම එක එපිසෝඩ් එකක් පටන් ගත්තම ආ එපිසෝඩ් මුළු දවසම බලනවා. දවසම බලනවා. ඒක වෙලාව තේරෙන්නේ දවල් වෙලාද රෑ වෙලාද කියලා තේරෙන්නේ මොකද ස්ක්‍රීන් එක දිහානේ බලන් ඉන්නේ. ඉතින් එළිය තේරෙන්නේ එකත් එක්කම ගෙවෙන කරන්න තියෙන එක ඉගෙන ගන්න ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගන්න ඕනේ. තව අනිත් දේවල් කරන්න තියෙනවා. ඉතින් ඒකකටවත් අවධානය යොමු වෙන්නේ ගොඩක් වෙලාවට අරගෙන තමයි තියෙන්නේ. දැන් ඒකෙන් ආවට පස්සේ ෆෝන් එක තමයි ඊළඟට ආවේ. සෝෂල් මීඩියා වලට ගිහිල්ලා ස්ක්‍රෝල් කරන්න ගත්තට පස්සේ තේරෙන්නේ හිතන්නේ පොඩි විනාඩි 5කට පොඩ්ඩක් ඇඳේ හාන්සිලා ස්ක්‍රෝල් කරනවා කියලා ගන්න හැබැයි යන වෙලාව තේරෙන්නේ. පැය භාගයක් ගිහිල්ලා දන්නේම නැතුව. එතකොට ඕගොල්ලෝ කියන්නේ කම්මැලිකමටයි ෆෝන් එකටයි ලොකු සම්බන්ධයක් තියෙන අපි හිතනවට වැඩි. කියන්නේ අපිට තියෙන වැඩ කරගන්න තියෙන සමහර වෙලාවට අර අපි කියවනේ කම්මැලිකම මතකද ගිය සතියේ අපි කතා වුණා අර මොටිවේෂන් එකක් නැති වෙන එක. කියන්නේ අපිට තියෙන ඒ උනන්දුව ෆෝන් එක නැති කරනවා. මං හරිද? ඔව් ඒකක් මට මෙහෙමත් අදහසක් තියෙනවා මේක ගැන. දැන් අපි මොකක් හරි දෙයක් කරන්න ටාගට් එකක් තියන් හිටියම ඒක නොකර ඉඳීමම නෙමෙයි කම්මැලිකම. ඒකත් කම්මැලිකම එක පැත්තක්. නමුත් ඒක කරන්න නැතුව අපි වෙන දෙයක් ඒක ෆෝන් එක වෙන්න පුළුවන්. නැත්තම් තව අපි ආස වෙන දෙයක් වෙන්න පුළුවන්. සමහර ෆෝන් එකට කැමති නැති වෙන්න පුළුවන්. ඒක වෙන දෙයක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක් මොකක්ද තේරුම් ගන්න නිකන් උදාහරණයක් අපිට කියන්න පුළුවන් වේද? දැන් අපිට කරන්න තියෙන ටාස්ක් එකක් තියෙනවා නම් ඒක කරන්නත් ඕනේ කියලා අපි දන්නවා. ඒක වෙනුවට අපි වෙන දෙයක් කරනවා දැන. ඒක ඕනම දෙයක් වෙන එක කෑමක් කන එකක් වෙන්න පුළුවන්. දැන් අපිට වැදගත් වැඩක් ඉවර කරන්න තියෙනවා. හැබැයි අපි ඒකට අවධානය නොදී ගිහිල්ලා මොන හරි කනවා. ඔව්. ඒ වගේ. ඔව්. ඒක මං දකිනවා කම්මැලිකමක් හැටියට. මොකද එතකොට අර මම අර ප්‍රයොරිටි එකක් දෙන්නේ තියෙන කාර්යයට. අපි දන්නේ නැහැ මොනවද අපේ ප්‍රමුඛතාවයන් කියලා. එතකොට නිකම්ම කම්මැලිකම එනවා. හරි. දැන් එහෙනම් මට ඔය දෙන්න එකතු වෙලා කියන්න බලන්න. මේකට මොකක්ද දෙන්න පුළුවන් සරලම විසඳුම? මොකද විසඳුම සරලයිනේ. දැන් ෆෝන් එකයි කම්මැලිකමයි අතර සම්බන්ධයක් තියෙනවා. කොහොමද යශෝදා හිතන විදිහට මේක ජය ගන්න පුළුවන්ද බැරිද? බැරිද ඔයාලට කාගේ හරි උදව්වක් ඕනේද? පුළුවන් හැබැයි කාගේ හරි උදව්වකුත් ඕනේ. මං හිතන විදිහට ෆෝන් එකේ ඉන්න ටයිම් එක අඩු කරා නම් හරි. අර ෆෝන් එකේ ඉන්න ටයිම් සරලම විසඳුම ඒක නේද? කම්මැලිකමයි ෆෝන් එකයි අතරේ සම්බන්ධයක් තියෙනවා නම් ෆෝන් එක පාවිච්චි කරන එක අඩු කරන්න. ඒක තමයි සරලම විසඳුම. හැබැයි මේක කරන්න ලේසිද? ලේසි නෑ. ඉතින් අර අපි ෆෝන් එක දැක්කහම එතනට අපේ අවධානය ඉතින් ඒක කොහොමද අපි ජය ගන්න? මොන හරි අදහසක් තියෙනවද නැත්නම් ඔයා ඉන්නේ තාම මේ ප්‍රශ්නේද මුකුත් විසඳුමක් නැද්ද ඔයාට අනුව? මට අනුව මාත් ඉන්නේ තාම මේ ප්‍රශ්නේ තාම මටත් හරියට විසඳුමක් හම්බුන්නේ නැහැ ඒකට. ඉතින් මාත් බලන් ඉන්නේ මේකට හරිය විසඳුමක් තියනවද නැද්ද කියලා. ඔයත් මේ අපෙන් විසඳුම සරලයිනේ. ඉතින් ඔයත් විසඳුමක් බලාපොරොත්තු වෙන්න. එතකොට අශෙන්ට තියනවද මේකට මොන හරි විසඳුමක්? කොහොමද ෆෝන් එකෙන් ඈත් වෙන්නේ? කොහොමද ෆෝන් එකටයි කම්මැලිකමටයි තියෙන සම්බන්ධය අපි නවත්ත ගන්න? මෙතනදී මම මම මේකෙන් කියන්නේ මම මේකෙන් සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය අරගෙන කියලා නෙමෙයි. නමුත් අනිවාර්යයෙන් මට යම් තාක් දුරකට හිටපු තැන ඉඳන් යම් තාක් දුරකට මේක මම හිතනවා පර්සනලි මම ගොඩක් අඩුවෙන් දැන් ෆෝන් එක පාවිච්චි වෙන්නේ කියලා. ඒක අර ප්‍රොඩක්ටිවිටි කියන දේෙන් මට දැන් තේරලා තියෙනවා. ඕක කරන්න මට උදව් වෙච්ච ලොකු කාරණාවක් තමයි අර අපි කලින් කතා කරපු දේ. විෂන් එකක් තියෙනවනේ. මොකක් හරි දෙයකට විෂන් එකක් තියාගත්තට පස්සේ එතකොට මට අර මිම්මක් තියෙනවා මොකක්ද ප්‍රමුඛතාවය දෙන්න ඕනේ ප්‍රමුඛතාවය දිය නොයුතු දේ මොකක්ද කියලා. විෂන් එකක් නැති වුණාම මම දන්නේ මට ප්‍රමුඛතාවයට දෙන්න ඕනේ මොකක්ද කියලා මට ඒක මනින්න විදිහක් නැහැ. ඉතින් ඒක තමයි මම දකින්නේ ප්‍රධාන. එතකොට අපිට නිකන් අපි එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන්න පුළුවන් සරල දේවල් ටිකක් අපි කියමු. සමහරවිට අපිට මෙහෙම කරන්න පුළුවන් නේද? දැන් අපිට සමහර වෙලාවට අපේ ෆෝන් වලට එනවා සතියක් පාසා ස්ක්‍රීන් ටයිම් එක කොච්චරක් අපි පාවිච්චි කරලාද කියලා. සමහර අයගේ දවසට පැය 5-6 පැය 24න් පැය 6ක් ෆෝන් එකේ. එතකොට අපිට තියෙන ගොඩක් දේවල් කරගන්න බැරි වෙලා නිකම්ම අපි කම්මැලියෝ වෙනවා. ඉතින් මේ වගේ වෙලාවට දැන් අපිට ලොකු
පියවරක් එකපාර ගන්න බෑනේ යෂේ. දැන් අපි කියනවා ෆෝන් එක පාවිච්චි කරන්න එපා කියලා. යශෝදට පුළුවන් ද හෙට ඉඳන් ෆෝන් එක පාවිච්චි කරන එක නවත්තන්න? අපි නිකන් කතා කරමු. පුළුවන්ද? බෑ. දැන් අපි තමු යශෝද නිකන් අනිත් අයට උදව්වක් විදියට කියන්න පුළුවන්ද? යශෝද කොච්චර වෙලාවක් ඉන්නවද කියලා ෆෝන් එකේ නිකන්. දල වශයෙන් කියන්න බෑ. සාමාන්‍යයෙන් දවසට ඔෆිස් ටයිම් එක ඇරුණම කියන්නේ පැය 8 ඇරුණම ගෙදර එන ටයිම් එක තමයි. ඒ කියන්නේ පැය උඩරිම පැය 2-3ක් වගේ ඉන්න ගෙදර ආපු ටයිම් එක. ගෙදර ආපු වෙලේ ඉඳලා පැය 2-3ක් ඉන්න. ගෙදර ආපු වෙලේ ඉඳලා පැය 2-3ක් ෆෝන් එකේ ඉන්නවා කියන්නේ යශෝදගේ එතනින් එහාට සාමාන්‍යයෙන් කරගන්න දේවල් ගෙදර පිරිසිදු වීම කටයුතු රෙදි හොදන ඒවා ඒ වගේ පොඩි පොඩි දේවල් කරගන්නවත් වෙලාවක් නැතුව ඇතිනේ. ඒ ෆෝන් එකේනේ. එතකොට දැන් යශෝදට ලොකු පියවරක් අපිට ගන්න කියන්න බෑ. අපිට කියන්න බෑ යශෝදට හෙට ඉඳන් ෆෝන් එක පාවිච්චි කරන්න එපා ගෙදර ආපු වෙලේ ඉඳලා කියලා. ඒක කරන්න බෑ. ඒක ප්‍රායෝගික නැහැ. අපිට දෙන්න පුළුවන් සරල විසඳුමක් ඒකට පැය 3ක් හිටියනම් එක 2.5කට අඩු කරන්න. ඔගොල්ලෝ දන්නවද ඕනම දෙයක් අපි දවස් 21ක් එක දිගට කරගෙන ගියාම ඒක අපි පුරුද්දක් බවට පත් වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් පැය 3ක් ඔයා ෆෝන් එකේ ඉන්නව නම් ඔයා කොච්චර වෙලාවක්ද ෆෝන් එකේ ඉන්නේ පළවෙනියටම ගන්න චූටි පියවර. පැය භාගයක් අඩු කරන්න. හරිම ලේසියිනේ. ඒක අපි හිතාමතා කරමු අපේ දියුණුව වෙනුවෙන්. ඉතින් මං හිතනවා බලන් ඉන්න අපේ තරුණ පිරිසට ඒක හොඳ දෙයක් වෙයි. ලොකු පියවරවල් මුලින්ම ගන්න එපා. මොකද ලොකු පියවරක් කරන්න හරි අමාරුයි. ඒ නිසා අපි පුංචි දේවල් අපේ ජීවිතේ ඇති කරගමු. පුංචි ගහක් මුලින්ම පුංචියට නෙන්නේ. ඊට පස්සේ තමයි ඒක ගහක් වෙන්නේ. එක පාරට ලොකු ගස් අපිට හිටවන්න බැහැ. හින්දා අපි පුංචි පැලයක් මුලින්ම හිටවමු. හරි. දැන් ඊළඟට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක මම හිතන්නේ මේකත් තරුණ ළමයින්ට තමයි ගොඩාක් තියෙන්නේ. ඔය දෙන්නට දේශනා එහෙම නැත්නම් ලෙක්චර්ස් තියෙනවනේ. ඒවා මැද්දි කී පාරක් නිින්ද ගිහින් තියෙනවද? කියන්න අමාරුයි. කියන්න අමාරු කියන්නේ එච්චරට නිින්ද ගිහිල්ලා. නිින්ද ගිහිල්ලා තියෙනවා. එතකොට අපි ආශයෙන්ට මොන හරි අත්දැකීමක් තියනවද ලෙක්චර්ස් මැද්දේ නිින්ද ගියපු? එහෙම නැත්නම් අර එක දිගට කතාවක් අහන් ඉන්න බෑ බෝරින්. ඈනුම් යනවා. අවධානය දෙන්න අමාරුයි. හරිම කම්මැලි. සමහර වෙලාවට කතා කරන කෙනත් එක්ක කේන්ති යනවා. මේ වගේ අත්දැකීම් තියනවද? අපෝ සෑහෙන්න තියෙනවා. මට තිබිච්ච දෙයක් තමයි මේ මට ගොඩක් වෙලා අවධානය දීගෙන ඉන්න බෑ. එක දෙකට මේ මට එක්ක ඈනුම් යනවා මට කම්මැලි. ඔයගොල්ලෝ දන්නවද එක්කෙනෙක්ට ඈනුම් ගියාම හැමෝටම යන ඒකත් තියෙන සමහර ලෙක්චර්ස්ලා එහෙම දැක්කහම සමහර කතා කරන ඒවා දැක්කම අපි කියන්නේ අම්මෝ මෙයාව දැක්කම මම ඉගෙන ගන්න කාලේ කොට්ටේ තමයි පේන්නේ. කියන්නේ නිදිමතයි. ඉතින් මොකද මේක ගැන තියෙන අදහස? මොකද ගොඩක් අයට ඕක තියෙනවා. ඒකේ මේ ඒක අපේ ප්‍රශ්නයක් දශින්. ඒ කියන්නේ මම මෙහෙමත් අහන්නම්. හරිද? දැන් ලෙක්චර්ස් මැද්දේ සමහර වෙලාවට නිින්ද යනවා. කම්මැලි එනවා. කම්මැලි හිතෙනවා. මේක තනිකරම අපේ ප්‍රශ්නයක්ද? මොකද්ද හිතෙන්නේ මේ පොඩි නිකන් අපේ අදහසක් කියමු බලන්න අපි. මේකේ මම පෞද්ගලිකව දකින්න මේක දෙපැත්තක් තියෙනවා. මොකද මම ඉස්කෝලේ යන කාලේ මම කිව්වන් සෙල්ලම් කරා එම කරා කියලා. ඉතින් මම ඇත්තටම ලොකු කැමැත්තක් තිබුණේ නැහැ ක්ලාස් යන්න. මං හිතන්නේ කවුරුත් තරුණ කොල්ලෙක් කැමැත්තෙන් ක්ලාස් යනවා කියලා. ක්ලාස් ගිහිල්ලා පැය ගාණක් කැමැත්තෙන් යන්න හේතුත් තියෙනවා සමහර වෙලාවට. මං කියන්නේ එහෙම හේතු නැතුව පාඩම ඉගෙන ගන්න පැය 2-3ක් ක්ලාස් යනවා. කැමැත්තේ මොකුත් හේතු තිබුණේ නැහැ. මට හේතු එහෙම නැහැ. අශෙන් හොඳ ළමයි. කියන්නකෝ. මේ ඉතින් මමත් ක්ලාස් වලට ගියා. O level A level කරනකොට ඉතින් ක්ලාස් යනවා ඕන කෙනෙක්ම. මාත් ගියා. නමුත් මට එක ක්ලාස් එකකදී එක සර් කෙනෙක් හම්බුණා. මං ඒකෙදි මාර වෙනසක් අත්දැක්කා. මොකද ඒ සර්ත් කරන්නේ ඒ සර් ඉකෝන් මම කොමර්ස් කරා. ඉතින් ඉකෝන් තමයි ඒ සර් කරේ. ඒ සර් ක්ලාස් එකේ ඉන්න ළමයිත් එක්ක මාර සම්බන්ධතාවයක් තිබ්බේ. මම සෙල්ලම් කරලා මෙයා කරලා එනවා කියලා කොහමද සර් දැනගෙන හිටියා. මම ඇත්තටම ඒ ලෙවල් ලං වෙලා තමයි ක්ලාස් එකට බැඳුනේ. මොකද අද අවුරුදු දෙකක් තිස්සේ ආපු ළමයිනුත් හිටියා. අර මම ආපු පොඩි මාස කියන්නේ මාස එකමාරක ඔය කාලයක් තමයි මට තිබ්බේ. ඒ
කාලෙ තුල මාත් එක්ක මාර විදියට ක්ලෝස් වුණා ඒ සර්. ඉතින් අර එහෙම රිලේෂන්ෂිප් එකක් බිල් කරන්න පුළුවන් එහෙම මේ සර් කෙනෙක් එහෙම කවුරු ඉන්නකොට අපිටත් ආසයි අහන් ඉන්න. එතකොට ඒකේ දෙපැත්තක් තියෙනවා නේද? සමහර වෙලාවට අපේම වරදක් නෙමෙයි. ඉතින් ඒක ඉතින් තීරණය වෙනවා උගන්නන කෙනා සහ අහන කෙනා අතරේ තියෙන සම්බන්ධය හරි අනුව. හරි. එහෙනම් අපි මෙහෙම අපේ මේ කම්මැලිකම එපිසෝඩ් එක අපි ඉවර කරමු මෙන්න මේ විදිහට. දැන් අපේ නම මොකද්ද? විසඳුම සරලයි. ඒ නිසා අපි පුංචි සරල විසඳුම් ටිකක් කියලා අපි අපේ එපිසෝඩ් එක මේ කම්මැලිකම එපිසෝඩ් එක අපි ඉවර කරමු. බලන්න මං කියන දේවල් වලට ඔය දෙන්නට එකඟ වෙන්න පුළුවන්ද කියලා. ඔයා කම්මැලි කියලා හිතනවනම් උදේට නැගිටින්න අමාරු නම් අපි කිව්වා try කරන්න විනාඩි 5ක් කලින් නැගිටින්න. දැන් 6:00 නම් නැගිටින්නේ 6:25ට නැගිටින්න. ඒ වගේම ඔයා කරන්නේ මොනවද කියන එක ගැන විෂන් එකක් ඇතුව වැඩ කරන්න. හැමතිස්සෙම ඔයා ආදරය කර. ඔයා කරන දේට ඔයා ආදරය කරන්න. ඔයාට පුළුවන් මේ අලුත් අවුරුද්දේ 2026 ඔයාට පුළුවන් ඔයාගේ හීන මොනවද? ඔයාගේ විෂන් එක මොනවද? පොඩි විෂන් බෝඩ් එකක් හදන්න පුළුවන්. ඒ වගේම ඔයාට කරන්න පුළුවන් දවසේ වැඩ ටික ලියන්න. අද දවසේ මම මේ වැඩ ටික කරනවා. නේ to do list එකක් හදන්න. හදලා ඉවර වෙලා ඔයා උදේ තීරණය කරපු වැඩ කරනවා කියලා ඔයා උදේ තීරණය කරපු වැඩ ටික හවස වෙනකොට ඉවර කරොත් ඔයාට තෑග්ගක් දෙන්න. යන්න කොෆි ෂොප් එකකට කන්න පොඩි චොක්ලට් කේක් කෑල්ලක් ආසයි නම් මම ආසයි චොක්ලට් කේක් කන්න. ඔයා ආස දේ ඔයා කරන්න. ඒක අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන්. එදා දවසේ ඔයාගේ ටික ඉවර කරාම ඔයාගේ වැඩ ටික ඉවර කරාම ඔයාට තෑග්ගක් දෙන්න. පුංචි දේවල් වලින් පටන් ගන්න. ඔයා කම්මැලි කියලා හිතෙනවා නම් ඒකෙන් එළියට එන්න ඔයාට උදව් කරගන්න. ඔයා කම්මැලි නම් ඒකෙන් එළියට එන්න වෙන කිසි කෙනෙකුට ඔයාට උදව් කරන්න බෑ. ඇත්තම දේ ඔයා කම්මැලි නම් ඒ කම්මැලිකමෙන් එළියට එන්න උදව් කරන්න පුළුවන් එකම කෙනා ඔයා විතරයි. ඉතින් ඒ නිසා ඔයාට ආදරය කරන්න. ඔයාට ආදරය කරනවා නම් ඔයා කවදාවත්ම කම්මැලියෙක් වෙන්නේ නැහැ. එහෙනම් කම්මැලිකමට අපිට දෙන්න තියෙන සරලම විසඳුම තමයි අද ඉඳලා ඔයාට ආදරය කරන්න. මං හරිද? ඔයාට ආදරේ නම් ඔයා කම්මැලියෙක් නෙමෙයි. එහෙනම් ඊළඟ සතියේ මේ වගේ තවත් රසවත් මාතෘකාවක් අපි කතා කරමු. මේ දෙන්නව තියලා වෙන දෙන්නෙක් එක්ක මං එන්නම්. තව රසවත් දෙයක් ඔයත් එක්ක කතා කරන්න. එහෙනම් එතකන් අපේ channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න, දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. අපි උදව් කරන්නම් ඕගොල්ලන්ගේ හැම ප්‍රශ්නයකටම සරල විසඳුමක් අරගෙන. එහෙනම් හොඳට මතක තියාගන්න විසඳුම සරලයි.